ඔයා කවදා හරි හිතලා තියෙනවද 2050දී අපේ ලෝකය කොහොම වෙයිද කියලා? අද අපි ජීවිතය ගත කරන විදිහ, තාක්ෂණය, වායුබෝලය මේ හැමදේම මහා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔයාට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වේවි. අදින් අදින් වසර 25කට පසු ඒ කියන්නේ 2005 අවුරුද්දේ ඔබ ඉන්නේ කොහෙද? ඔබ දකින ලෝකය අදට වඩා කොයිතරම් වෙනස් වේවිද? විද්‍යාව, තාක්ෂණය සහ දේශගුණික විපර්යාස නිසා අපේ පෘථුවිය මහා පරිවර්තනයකට ලක්වෙමින් පවතිනවා. අද අපි මේ දිගහැරෙන්නේ 2050 දී පෘථුවියට සැබෑවටම වෙන්න යන දේ ගැන විද්‍යාත්මක පුරෝකථනයන්. ජනගහනය සහ සුපිරි නගර බිලියන 10ක ලෝකය 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9.7ක් ඉක්මවීම. ලෝක ජනගහනයෙන් 70%ක් නගරවල ජීවත්වීම. ටෝකියෝ, මුම්බයි සහ ලාගෝස් වැනි නගර මෙගා සිටිස් බවට පත්වීම. අභියෝගය ආහාර සහ නිවාස හිගය විසඳීමට මීටර් 1000ක් උස අහස සිඹින ගොඩනැගිලි සහ සිරස් ගොවිතැන vertical farming. දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත්. උණ ගැනුණු පෘථුවිය. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දෙකත් අතරින් ඉහළ යාම. ආක්ටික් අයිස් තට්ටු දියවීම නිසා මුහුදු මට්ටම ඉහළ යාම. මාලදිවයින වැනි දූපත්වලට වන බලපෑම. අන්තගාමී කාලගුණය. නිතර ඇතිවන සුලිකුණාටු සහ ලෙව්ගිනි. විසඳුම. කාබන් ග්‍රහණය කර ගැනීමේ තාක්ෂණය. කාබන් කැප්චර් ටෙක්නොලොජි. ප්‍රවාහන විප්ලවය. පාරවල් නැති අහස. හයිපර්ලූප්. පැයට කිලෝමීටර් 1200ක වේගයෙන් යන නල පද්ධති දුම්රිය. ෆ්ලයිං ටැක්සීස්. නගර ඇතුළත ගුවන් කුලී රථ භාවිතය. සාමාන්‍ය වාහන සියල්ල රියදුරන් රහිත සහ විදුලි බවට පත්වීම. පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ හෝ ඉතා අඩු මුදලකට ලැබීම. කෘත්‍රිම බුද්ධිය සහ රැකියා. රොබෝවරුන් පාලනය කරන ලෝකය. AI කෘත්‍රිම බුද්ධිය මිනිස් බුද්ධියට සමාන හෝ වැඩිවීම. සිංගියුලැරිටි. අද පවතින රැකියාවලින් 50ක් අතුරුදහන් වීම. උදාහරණයක් ලෙස රියදුරන් දත්ත ඇතුළත් කරන්නන්. නව රැකියා ක්ෂේත්‍ර බිහිවීම. ස්පේස් ටුවර් ගයිඩ්. AI ethics officer. යුනිවර්සල් බේසික් ඉන්කම්. රැකියා නැති පිරිසට රජයෙන් වෙටුපක් ගෙවීමේ ක්‍රමය. වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය. මරණය පරාජය කිරීම. CRISPR. ජාන සංස්කරණය හරහා ලෙඩ රෝග උපතින්ම නැති කිරීම. ත්‍රිමාණ මුද්‍රිත අවයව මගින් අවයව බද්ධ කිරීම පහසු වීම. මිනිස් මුලය සහ පරිගණකය සම්බන්ධ කිරීම. නියුරලින්ක්. සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය අවුරුදු 100ක් ඉක්මවීම. බලශක්තිය සහ සම්පත්. මාතෘකාව. තෙල් සහ ගල් අඟුරු නැති යුගය. සූර්ය සහ සුල බලය ප්‍රධාන බලශක්ති ප්‍රභවය වීම. නියුක්ලියර් ෆියුෂන්. සූර්යා තුල සිදුවන ශක්ති නිෂ්පාදනය පෘථුවිය මත සිදු කිරීම. නිමක් නැති පිරිසිදු ශක්තිය. සාගර ජලය පානයට සුදුසු ලෙස පිරිපහද කිරීමේ දැවැන්ත ව්‍යාපෘති. අභ්‍යාකාශ ගවේෂණය. පෘථුවියෙන් එපිට ජීවිතය. අඟහරු මත මිනිස් ජනාවාසයක් පිහිට වී තිබෙනවා. සඳ මත පතම් කෙනීම් ආරම්භ කිරීම. හීලියම් 3 ඉන්ධන සඳහා. අභ්‍යාකාශ සංචාරක කර්මාන්තය සාමාන්‍ය මිලකට පත්වීම. අඳුරු පැත්ත. යුද්ධ සහ ගැටුම්. 2050 මාරණාත්මක අභියෝග. සයිබර් වෝර්ෆෙයා. පරිගණක පද්ධති හරහා සිදුවන යුද්ධ. ජලය සහ ආහාර සඳහා ඇතිවන භූදේශපාලනික ගැටලු. පෞද්ගලිකත්වය, ප්‍රයිවසි සම්පූර්ණයෙන්ම අහිමිවීම. 2050 කියන්නේ තාක්ෂණයෙන් ඉහළම තැනක තියෙන ඒ වගේම අතිශය අභියෝගාත්මක කාලයක්. අපේ ක්‍රියාවන් තමයි තීරණය කරන්නේ 2050 අපිට පාරාදිසයක් වෙයිද අපායක් වෙයිද කියලා. ඔබ මොකද හිතන්නේ? 2050 දී ඔබ ඉන්න කැමති කොහෙද? පහලින් කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනි, ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ඔබලා bell icon එකත් all දාලා තියාගන්න.
එතකොට මේ වගේ වටිනා වීඩියෝ ඔයාට හැමදාම බලන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පෘථුවියට වෙන්න යන දේවල් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මිනිසාට වඩා බුද්ධිමත් යන්ත්‍ර 2050 වෙද්දී ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් වෙලා තියෙන්න පුරුවන්. AI ડોක්ටර් කෙනෙක් ඔබේ රෝගය ඩයග්නෝස් කරනවා. AI ටීචර් කෙනෙක් ඔබට පාඩම් කියලා දෙනවා. ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. මිනිසාට වඩා බුද්ධිමත් AI එකට ලෝකය පාලනය කරයිද? ක්ලයිමේට් චේන්ජ් උණුසුම් වෙමින් යන ලෝකයක්. 2050 වෙද්දී පෘථුවිය සෙල්සියස් අංශක 2කට වැඩි උෂ්ණත්වයකට ලක් වෙන්න පුරුවන්. එම නිසා අයිස් කඳු දිය වෙනවා, මුහුදු මට්ටම ඉහළ යනවා. එම නිසා දූපත් රටවල් ජලයෙන් යට වෙනවා. ශ්‍රී ලංකාවටත් මේක බලපායිද? ඔව්. උදාහරණයක් විදිහට කොළඹ වගේ නගරවල සමහර තැන් ජලයෙන් යට වෙන්න පුරුවන්. 2050 දී නගර කියන්නේ ස්මාර්ට් සිටීස්. ට්‍රැෆික් ලයිට්ස් AI මගින් කන්ට්‍රෝල් වෙනවා. self driving buses, smart buildings, electricity waste නැහැ. ඔයාගේ ෆෝන් එකෙන් ඔයාගේ ගෙදර lights, doors, security ඔක්කොම control කරන්න පුළුවන්. space colonization මිනිසා අහසට යනවා. 2050 වෙද්දී මිනිසා මාස් වලට ගිහින් settle වෙලා තියෙන්න පුළුවන්. moon base එකක් තිබේවි. ස්පේස් ට්‍රැවල් කියන්නේ බිලියනර්ස්ලාට විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සුටත් ලැබෙන එක්ස්පීරියන්ස් එකක් වෙයි. human body upgrades superhumans ද 2050 වෙද්දී artificial organs, gene editing, brain chips ඔයාට මෙමරි එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් වෙයි. රෝගයක් එන කලින්ම කියුව කරගන්න පුළුවන් වෙයි. energy revolution විදුලිය නොමිලේ වෙයිද? solar power, wind energy මේවා ඉතාමත් බලවත් වෙනවා. 2050 වෙද්දී fossil fuels almost disappear වෙයි. energy cheap වෙන නිසා ජීවිතය පහසු වෙයි. ඒත් resource control කරන අය බලවත් වෙනවා. population and lifestyle මිනිස් ජීවිතයේ වෙනස්කම්. ලෝක ජනගහනය 9.7 බිලියනකට වැඩි වෙයි. cities overcrowded වෙයි. online life එක වැඩි වෙයි. risks අනාගතයේ අනතුරු. AI control loss, climate disasters, water shortages, cyber attacks. 2050 කියන්නේ opportunities සහ dangers දෙකම තියෙන කාලයක්. hope හරිත ලෝකයක් හැදෙයිද? green technology, eco-friendly cities, recycling revolution. අපි අද හරි තීරණ ගත්තොත් 2050 දී ලෝකය සුන්දර තැනක් වෙන්න පුළුවන්. 2050 දී ලෝකය කොහොම වෙයිද කියන එක තීරණය වෙන්නේ අපි අද කරන දේවල් වලින්. ඉතින් ඔබ හිතන්නේ 2050 දී ලෝකය හොඳ වෙයිද නැත්නම් නරක වෙයිද? කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. ෂෙයා කරන්න. ඔබට 2050 ගැන තවත් වීඩියෝ එකක් ඕනද? yes කියලා කමෙන්ට් කරන්න.